Good morning. තාම එළිය හොඳටම කරවලයි. ඒ වුණාට අපි නැගිටලා වැඩ. හරි, බ්‍රේක් එක ඉවරයි. අපි දැන් ආපහු පාඩම් වැඩ පටන් ගමු. මම බ්‍රේක් එකට කලින් මූලික ස්වර ටික පාඩම් කරා. ඒ ටික මම කලිනුත් පාඩම් කරපු හින්දා මට මතකයි. ඒත් දැන් මම පටන් ගන්න යන්නේ සංයුක්ත ස්වර. සංයුක්ත ස්වර ටික පිළිවෙලට හරියට ඔක්කොම මතක නැහැ. ඒ හින්දා මම පොතෙන් බලන ගමන් ඒ ටික ආයෙ පාඩම් කරනවා. ඔන්න හරියටම පැයක් පාඩම් කරා. බලමු අපි මොනවද පාඩම් කරලා තියෙන්නේ කියලා. කොරියානු භාෂාවේ ස්වර ටික තමයි මම අද පාඩම් කරේ. මේකට ලියලිය පාඩම් කරා. ශබ්ද නගා කියවන ගමන් ඊට පස්සේ මේ විදිහට ස්වර ටික මම ලියලා ඒ ටික මතකයිද කියලා මතකෙන් ලිව්වා. මේ බලන්නකො ඉස්සෙල්ලම මට මතක් නෑ, වැරදුනා. ඒ ටික කපලා දාලා ආපහු ලිව්වා. ඊට පස්සේ මට පිළිවෙලකට ලියා ගන්න පුළුවන් වුණා. ඔන්න දැන් නම් ටික ටික එළිවෙගෙන එන්නේ. අපි වැඩ පටන් ගත්තේ කරුවලේ. හැබැයි දැන් ඊට පායගෙන ටික ටික එළි වෙනවා. ඒ වගේම තමයි අපේ අරමුණු බලාපොරොත්තු ඉස්සෙල්ලාම කරුවලේ ඉන්නා වගේ හරියට පේන්නේ නැහැ. මොකක් වෙයිද, මේක හරියයිද, ඒ වගේ තැනකින් තමයි අපි පටන් ගන්නෙ. හැබැයි අන්තිමේට මේ වගේ පැහැදිලි තැනක් එනවා. පැහැදිලි අවසානයක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. අපි හරියට එක දිගට වැඩ ටික කරගෙන ගියොත් අරමුණු ඔස්සේම. අදට එහෙනම් මගේ මෝර්නින් ස්ටඩි ව්ලොග් එක ඉවරයි. අපි ඊළඟ ව්ලොග් එකකින් කතා කරමු කොහොමද කොරියානු අකුරු ටික මතක තියාගන්නේ, ඒකට මම මොනවද පාවිච්චි කරන ටිප්ස් කියලා. එතකන් නැන්දිලා ඉන්න මාත් එක්කම ආදරේ හැමෝටම.